ආයුබෝවන් මම එම් දිලුම් හංසක නිර්මාල් මම මගේ පාසල කොළඹ රාජකීය විද්‍යාලයේ මම උසස් පෙළ 2024 උසස් පෙළ විභාගයට කලා අංශයෙන් ඉදිරිපත් වෙලා ඒ සාමාර්ථ 3ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 3 වෙනි ස්ථානයේ, ඒ වගේම දිවයිනේ මම 13 වෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. මගේ සෙට් ප්‍රතිශතය 2.443යි. උසස් පෙළ කලා විෂය අතරින් මම තෝරගත්ත විෂයන් තමයි ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ භූගෝල විද්‍යාව. ඉතින් දේශපාලන විද්‍යාව ගැන කතා කරද්දී දේශපාලන විද්‍යාව කියන්නේ කලා අංශයෙන් තියෙන ප්‍රධානම විෂය. ඒ වගේම උසස් පෙළ සිසුන් අතරේ පොඩ්ඩක් අමාරු විෂයක් කියලා මතයකුත් තියෙනවා දේශපාලන විද්‍යාව කියන්නේ. හැබැයි මට නම් දේශපාලන විද්‍යාව එහෙම අමාරු විෂයක් වුණේ නැහැ. මොකද මම මුලින් ඉඳන්ම තෝරගත්තේ නිශ්ශංක රාජගුරු ගුරු පියාණන්ව. ඉතින් සර්ගේ වැඩපිළිවෙලත් එක්ක, සර්ගේ නෝට් එක්ක, සර්ගේ තියරි එක්ක, සර්ගේ පේපර් එක විශේෂයෙන්ම සර්ගේ පේපර් ක්ලාස් එකත් එක්ක අපිට හොඳම ප්‍රතිඵලයකට යන්න පුළුවන් වුණා. සර්ගේ වැඩපිළිවෙල ගත්තොත් සර් විභාගයේ ඉලක්ක කරපු නෝට් එකක් තමයි දෙන්නේ. නෝට් ආයෙ වෙනස් කරන්නේ, ආයෙ වෙනස් කරන්න ඕනෙත් නැහැ. ඕන කෙනෙක්ට කිව්වහම තේරෙන. ඒ වගේම විභාගෙදී හොඳ ලකුණක් ගන්න පුළුවන් විදිහේ නෝට් එකක් තමයි සර් දෙන්නේ. ඒ වගේම සර්ගේ පේපර් ගැන කතා කරොත් සර් ඊළඟ විභාගෙදී වැඩිපුර එයි කියලා හිතන පාඩම් වැඩිපුර ආවරණය වෙන විදිහට පේපර් හදලා අපි ලිව්වට පස්සේ සර්ම බලලා අපිට ලබලා දෙනවා. ඉතින් සර්ගේ ওই වැඩපිළිවෙලත් එක්ක තමයි මෙච්චර හොඳ ප්‍රතිඵලයකට අපිට යන්න පුළුවන් වුණේ. තව එකක් කියන්න ඕනේ සර් අන්තිම මොහොතේ එනකම් අපිවත් ඇරියේ විභාගයට කලින් දවසෙත් අපිට මේ පාඩම් වැඩිපුර බලා ගන්න. මෙන්න මේ කරුණු මතක තියාගන්න කියලා අපිට උපදෙස් දුන්නා. ඒ වගේම විභාගයට යන මොහොතේ අපිව දිරිමත් කරා. ඉතින් සර්ට මම ස්තුතිවන්ත වෙනවා මුලින්ම මේ මෙච්චර හොඳ ප්‍රතිඵලයක් ගන්න මාව මෙහෙයුවට. ඒ වගේ මගේ පාසලේ ගුරුවරුනුත් අපිට උගන්වන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒගොල්ලන්ටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් පාසල් ගුරුවරුන්ටත් මගේ පවුලේ මගේ අම්මා තාත්තා ආච්චි සීයාටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මාත් එක්ක හිටියට මට මගේ දේවල් වෙනුවෙන් කැපුණාට. ඉතින් මම උසස් පෙළට ඉස්සරහට දේශපාලන විද්‍යාව තෝරගන්න ඉන්නේ නංගිලා මල්ලිලට කියන්නේ. බය නැතුව නිශ්ශංක සර් තෝරගන්න. මට බය නැතුව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් නිශ්ශංක සර්. ඉතින් නිශ්ශංක සර් තෝරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.